වර්ෂයකින් ගිලිහී යන කාලය සදහටම අපේ අතට හරි අපූරු මතකයක් කරලා දෙන අපූරු කලා මාධ්‍යයක් තමයි ඡායාරූපකරණය කියලා කියන්නේ. මගේ වයසටත් වඩා බොහෝමයක් වයස අපූරු ආභරණයක් මගේ අතේ තියෙනවා. වර්ෂ 1972 අවුරුද්දට කලින් ඉපදිච්ච අය සමහර විට විශ්වාස කරන්න පුළුවන් දැකලා තියෙනවා කියලා. සමහර විට හිතෙන්නට පුළුවන් මට මෙය දැකලා නැහැ කියලා. අවුරුදු 54ක් ඉපැරණි ආභරණයක් මේක ඡායාරූප ශිල්පීන්ට මෙය දැක ගන්න ලැබීමත් වාසනාවක්. ඇයි මං අද කැමරාවක් අතේ තියාගෙන ඉන්නේ? මෙය මට කැමරාවක් පමණක් වූවාට සමහර වෘත්තීන් වලට ඡායාරූප ශිල්පීන්ට මෙය අගනා ආභරණයක්. ඒ නිසාම තමයි අද වැඩසටහන බොහොම අපූර්ව වැඩසටහනක් බවට පත්වෙන්නට එක හේතුවක් කියන්නද? ඡායාරූපයක් අරගෙන 2026 අවුරුද්ද වෙනකොට වසර 200ක් හිතාගන්නත් බැහැ නේද? දැන් මෙහෙම කැමරාවක් මං අතේ තියන් හිටියට අද වෙද්දි ස්මාර්ට් ෆෝන් එකකින් අපි ඡායාරූපයක් කැප්චර් කරන තැනට ඇවිල්ලා තියෙනවා. දිගු ඉතිහාසයකට අපි එතකොට හිමිකම් කියනවා. ඒ වෙද්දී අවුරුදු 200ක් වෙද්දි හරි අපූර්ව මේ ජාත්‍යන්තර වශයෙන් උත්සවයකුත් මේ වෙද්දි සංවිධානය වෙමින් පවතිනවා. ඔබට මතක නම් ගිය අවුරුද්දෙත් මේ කාලවකවානුව වෙනකොට ඒ ඓතිහාසික අවස්ථාව අපි සැමරුව චන්න ටීවී ඔස්සේ. ඉතින් ඔවුන් මේ අවුරුද්දෙත් අපිව අමතක කරලා නැහැ. 2026 අවුරුද්දෙත් ඔවුන් අප සමගින් එකතු වෙනවා. එළඹෙන අගෝස්තු 18 වෙනිදා දැවැන්ත ජාතික සැමරුම් උත්සවයක් සංවිධානය වෙමින් පවතිනවා. ඒ ගැන කතා කරන්නට සහ ඡායාරූපය ගැන කතා කරන්නට අද අපි සූදානම් වෙනවා. ඒ ගැන කතා කරන්නට අපි බොහොම ආදරෙන් යුතුව මැදිරියට පිළිගන්නවා සමස්ත ලංකා ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමේ සභාපති රාජගිරිය ටෂ්මා ස්ටුඩියෝ අධිපති අනිල් රූපසිංහ මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ඒ වගේමයි සමස්ත ලංකා ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ගම්පහ දිස්ත්‍රික් ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සීවලි ස්ටුඩියෝ අධිපති නවීන්ද්‍ර චන්ද්‍රරත්න. ආයුබෝවන්. දැන් මේ ටිකක් වෙනස් වෙන්නත් පුළුවන් සහ නුහුරු වෙන්නත් පුළුවන්. මොකද කැමරාව පිටිපස්සනේ මේ තාක් හිටියේ. හැබැයි ඔන්න අද කැමරාව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අද තියෙන්නේ අපිට කතා කරන්නට. රනිල් මහත්මයා මං ඔබෙන් පටන් ගන්නම් කතාව. අපි මේ කතාවේ පටන් ගැනීමම මෙහෙම කතා කරමු. වසර 200ක් ඡායාරූපයට මං පෞද්ගලිකව ඔබතුමාගෙන් අහන්න කැමතියි. එදා ඡායාරූපකරණයේ සිට මේ ඩිජිටල් යුගයට එද්දී ඔබ කොහොමද මේ විප්ලවීය වෙනස දකින්නේ? ඔව් ඇත්තටම ඒක ඇවිල්ලා කෙටියෙන් කියන්න අපහසු දීර්ඝ දෙයක්. ඡායාරූපයක් අපි දකින්නවට වඩා ඒ ඡායාරූපයේ විශාල කතාවක් තියෙනවා. ඉතින් අපි ඉතිහාසයේ ස්මරණය කරන ඕනම අවස්ථාවක ඒක ඊයේ වෙන්න පුළුවන්, ඊට වසර 100කට වෙන්න පුළුවන්. ඉතින් ඒ අපි ඡායාරූපය හරහා ඇත්තටම විශාල කතාවක් දකිනවා. ඉතින් නවීන තාක්ෂණයත් එක්ක මේ ඡායාරූපය අපිට දැන් ඉතාම ඉක්මනින්ම ඒ මොහොතේම බලා ගන්න පුළුවන් විදිහට අපේ අතට පත් වෙලා තියෙනවා. නමුත් මීට අපි පටන් ගත්ත මුල්ම කාලේ ඉඳන් අවුරුදු 150ක් විතර වෙනකන් ඒ හැකියාව තිබුණේ සමාජයේ බොහොම සීමිත කොට්ටාශයකට පමණයි. ඉතින් එදා ඉඳන් අද වෙනකම්ම ඡායාරූප ශාලා විදිහට අපි මහ ජනතාවත් එක්ක එකතු වෙලා මේ කාර්යය යෙදී සිටිනවා. ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය මේ ගැනත් අද අපිට කතා කරන්න තියෙනවා. මේ මන් ළඟ තියෙන්නේ එක් කැමරාවක් පමණයි. ඔබට පේනවා මැදිරියේ මේ වෙද්දී එක් වර්ෂයන් ගැන කතා කරොත් අපිට ඒ සඳහා උදාහරණ සපයන්නට පුළුවන්. මේවා දකින්නෙත් හරි දුර්ලභ විදියට අපි ඒ ගැනත් ආදරෙන් මතක් කරනවා. නවීන්ද්‍ර මහත්මයා, දැන් තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. මේ තාක්ෂණික දියුණුවත් එක්ක මම අහන්න කැමතියි ඡායාරූප ශිල්පයේ වටිනාකම වැඩි වෙලාද? එහෙමත් නැත්නම් කලාත්මකගේ අඩු වෙලාද? ඇත්ත වශයෙන්ම එහෙම වෙනසක් වෙලා නැහැ. තාක්ෂණයේ දියුණුවත් එක්ක මේක පහසු වෙලා තියෙනවා. අපි අතීතයට ගියොත් ෆීල් කැමරාව තමයි මුලින්ම අපි ඡායාරූප ගත කෙරුවේ. ඒක තාමත් විශාල මහා පරිශ්‍රමයක් දරලා ෆොටෝ ඡායාරූපයක් ගන්න ඕනේ. ඊට පස්සේ ඒක අපිට බලන්න සමහරවිට ඊට පස්සෙන්ද වෙනවා. සමහර වෙලාවට ඒක සතියක් දෙකක් යන්නත් පුළුවන් අපිට ඒක ඡායාරූපේ ආපහු බලා ගන්න. අද ඒක ඉතින් තාක්ෂණයත් එක්ක දියුණු වෙලා
එදා තිබ්බේ මහා විශාල කර්තව්‍ය ඇඟිලි තුඩක ප්‍රමාණය කාචයක් දක්වා දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳයි. ඉතින් තාක්ෂණයත් එක්ක මේක විකාශනය වෙලා ගොඩක් ඡායාරූප ගන්න ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. හැබැයි එහෙම උණයි කියලා කලාත්මක ඡායාරූපයේ අගය අඩු වෙන්නේ නැහැ. ඒක හැමදාම මේ විදිහටම තියෙනවා. ඒක ගොඩක් වෙලාවට කැමරාව පාවිච්චි කරන කෙනාගේ දැක්ම ඒ පිළිබඳ තියෙන කැපවීම උනන්දුවත් එක්ක තමයි ඡායාරූපේ වෙනස්කම් වෙනවා නම් වෙන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට කලාත්මක ඡායාරූපයක් කියන්නේ මිලාදික භාණ්ඩ භාවිතාවත් ලොකු ආම්පන්න ප්‍රමාණයක් පාවිච්චි කරන එකත් නෙමෙයි. කැමරා පිටිපස්ස ඉඳගෙන ඒ ඡායාරූපයට හරි වෙලාව ආලෝකය අනිවාර්යයෙන්ම අපිට ආලෝකය අවශ්‍යයි. ආලෝකය පාවිච්චි කරන විදිය ඒ ඔක්කොම එක්ක එකතු වෙලා තමයි හොඳ නිර්මාණයක් බිහි වෙන්නේ. ඒකට සෑහෙන පරිශ්‍රමයක් දරන්න ඕනේ. අපි අර ඒ වගේ මිදි සමහරලාට ටක් ගාලා ෂණිකව ගන්න ෆොටෝ එකත් ඒ කලාත්මකගේ තියෙනවා. අර වටිනාකම් වෙනස් වෙන්නේ නැහැ කවදාකවත්. තාක්ෂණයේ දියුණුවෙන් වෙන්නේ අපිට ඒක පහසු වෙන එක. හැබැයි ඒක පාවිච්චි කරද්දී ලොකු කාලේ ඉතිරි කිරීමක් අපිට ඒක බලා ගන්න පුළුවන් ක්ෂණිකව ඒක තියෙන. ඒතර අපිට ඒක නිවැරදි කරගන්න පුළුවන් ක්‍රමවේදයක් එක්ක අද තාක්ෂණයේ භාවිතාවේදී ඇවිල්ලා තියෙනවා. වැඩි ඉක්මන් කරනවා. ඉතින් ඒක ලොකු පහසුවක් අපිට. හදිසියේ අපි ගන්න ඡායාරූපය අපි අවශ්‍ය කරන කෝණය ඒ ආලෝක තත්ත්වය නැත්නම් අපිට නැවත ඒක නිවැරදි කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම දකින්නේ අලුත් මේ තාක්ෂණයත් එක්ක. හැබැයි අපි හැමතිස්සෙම අධ්‍යයනය කරන්න ඕනේ. ඒක ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන තමයි මේක පාවිච්චි කරන්න ඕනේ. නවීන්ද්‍ර මහත්මයා මම ඔබතුමාගෙන් වයස අහන්නේ නැහැ. මම මෙහෙම අහන්නම්කෝ. මුලින්ම කැමරාවක් අතට ගත්තේ අවුරුදු කීයේදීද සහ මොකද්ද වර්ෂය? මම පළමුවෙන්ම මගේ තාත්තගේ ඡායාරූප ශාලාවක් තියෙන්නේ. 1967 තමයි ආරම්භ කරලා තියෙන්නේ. මම මුලින්ම මේකට ඇලුම් කරන්න ගත්තේ 1986 දී. ඒතර මම ඉස්කෝලේ යනවා. ඒතර ඕලෙවල් කරලත් නැහැ. ඒ කාලේ තමයි මම කැමරා වැඩ මේවා කරන්න ගත්තේ. මොකද ඒ කාලේ මේ රීල් එක කෑන් වලට එනවා. ඒතර මගේ මේ අතේ මේ දාඩිය දානවා අඩුයි. ඒතර ඒක කැසට් වලට කඩන්න තමයි මට තිබ්බේ. කියන්නේ කැසට් එක රොතන එක. ඉතින් ඒ කාලේ ඉඳන්ම මම කැමරාවත් එක්ක බැඳිලා හිටියා. ඒතර ඡායාරූප ගත්තා. මම ඕලෙවල් කරද්දී මම ඡායාරූප ශිල්පියෙක් විදිහට ස්ටුඩියෝ එකත් පින්තූර ගත්තා. එහෙනම් ඉතින් ලස්සන මතක ගොඩක් එකතු කරගෙන ඉන්නේ. රනිල් මහත්මයා මම ඔබේ පැත්තට එනවා. දැන් නූතන ආර්ථිකයත් එක්කත් අපිට ගැටෙන්නට සිද්ධ වෙනවා. ඒතරම් හොඳ කතා බහක් නැහැ ආර්ථිකය ගැන. ඒත් එක්කම දැන් මේ බඩු බාහිරාදී කැමරා වෙන්න පුළුවන් මේ සඳහා අවශ්‍ය කරන සියලුම ආන්පන් වල මිල ගණන් ඉහළ යෑමක් සිද්ධ වෙනවා. මේක ඡායාරූප ශිල්පීන්ට එහෙමත් නැත්නම් ෆොටෝග්‍රැෆර්ස්ලට කොච්චර අභියෝගයක්ද සහ මේකට කොහොමද ඔබ මුහුණ දෙන්නේ සංගමයක් විදියට? ඔව් ඡායාරූපකරණය කිව්වහම මේක ඇත්තටම පැති ගණනාවකට බෙදෙනවා. ඒක මුලින්ම කියන්න ඕනේ ඡායාරූප ශාලා හිමියන් ඉන්නවා. ඒ වගේම කැමරාවක් අතේ තියාගෙන එයා ගෙදරක ඉඳලා වුණත් එයාට ව්‍යාපාරයක් කිරීමේ හැකියාව මේ හරහා තියෙනවා. තාක්ෂණ දියුණුවත් එක්ක ඒක ඉස්සර ඡායාරූප ශාලාවට පමණක් කොටු වෙලා තිබුණ කොටස ඇත්තටම විකාශය වෙලා දැන් ඇත්තටම ඒක බොහෝ දෙනෙකුට බෙදිලා ගිය ව්‍යාපාරයක් වුණා. ඊළඟට තාක්ෂණයේ වැඩිවීමත් එක්ක අපි හිතනවා දැන් මේ බිස්නස් එක ඒ කියන්නේ ව්‍යාපාරේ නැති වෙලා යයි අඩු වෙලා යයි කියලා. ඇත්තටම ඒකට වඩා උනේ ව්‍යාපාරයේ විවිධ අංග වලින් ඒකට උත්තර හොයන්න ගත්තා. ඉතින් මම මේ තාක්ෂණයේ දිනුන ඇත්තටම හොඳයි දෙයක් හැටියට දකිනවා. මොකද අපි හැමදාම එකම දේ කරනවට වඩා වෙනස් පැතිවලට මේක ගමන් කරලා තියෙනවා. ඡායාරූප අපි තුමුකෝ කැමරා අම්පන්න ඒකට සම්බන්ධ ආලෝක කරන දේවල් ඇතර මේ මතන මේ විකාශ කරන මධ්‍යස්ථානයේ තියෙන ආම්පන්න ඉදම්ම හැමෝ දන්නවා තාම මිල අධික වෙලා තියෙනවා. මොකද මේ එකක්වත් ලංකාවේ නිපදවන්නේ නැහැ කිසිම දෙයක්. අපි 100%ම මං හිතන්නේ ආනයනය කරන මත යැපිලා ඉන්න හින්දා. නමුත් මේ කොච්චර මිල වැඩි වුණත් අපි මං හිතන්නේ අපේ ඉන්න දැන් ඉන්න පරම්පරාවල් ඒවට විකල්ප ක්‍රම සොයාගෙන ඒ හරහා නව ව්‍යාපාර ආරම්භ කරන හින්දා මං හිතනවා මේ
අපි ඉන්න ශේත්‍රය තාම එහෙම කොයි වෙලාත් කඩා වැටීමක් නැහැ. ගැටලු තියෙනවා. ඒවට හැමසෙම උත්තර හොයාගෙන යනවා. ඉතින් අපි සුබවාදීව දකිනවා මේක තව ඉදිරියටත් අපි අවුරුදු 200ක් තිබුණා වගේම තව ඉදිරියටත් අවුරුදු 200ක් වුණත් මොකද මිනිස්සුන්ට මතකය තමන්ගේ මතක ආවර්ජනය ඡායාරූපයට ගැනීම තරම් වෙනත් සුදුසු මාධ්‍යයක් අපි තවම හම්බෙලා නැහැ. මිනිස්සු ඒ වෙනුවෙන් ඕන තරම් වියදම් කරන්න පෙළඹෙනවා. මොකද අද ඔබ ගන්න ඔබේ පවුලේ ඡායාරූපය වුණත් ඒකට මිලක් නියම කරන්න බෑ හෙට වෙනකොට. මොකද අපි දන්නේ නැහැ හෙට වෙනකොට අපිට මොනවද වෙන්නේ කියලා. ඒ ඡායාරූපයේ වටිනාකම අපි ඕන තරම් දැකලා තිනවා. මට මේකට කීය ගියත් කමක් නැහැ කියලා මිනිස්සු එන අවස්ථා අපේ ඡායාරූප ශාලාවල ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේ ඔබගේ මතකයේ මුද්‍රණය කිරීම ඒ ඡායාරූපයට ගැනීම කියන දේ මං හිතන්නේ තවත් අවුරුදු 200ක් යනකම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් අපි ඒකට උත්තර හොයාගෙන ඉදිරියට යනවා. බාණ්ඩවල මිල වැඩි වෙද්දි දැන් ඉස්සර හදපු ලිස්ට් එකක් තිබුණනේ මේ ගණන් කියලා. ඔය ගණන් ටික වෙනස් වෙද්දි පාරිභෝගිකයන්ගේ අදහස් උදහස් විමසන්නත් සිද්ධ වෙනවා. එකතකින් දැන් අපි එන්න සෝදානම් වෙන්නේ ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය පැත්තට. දැන් අපි මේකට ආරම්භයක් විදියට ප්‍රවේශයක් විදියට තමයි ඡායාරූපයට වසර 200ක් සපිරෙන මේ ඓතිහාසික මොහොතේ මේ ගැන කතා කරලා මේ සඳහා එන්න ඕනි කියලා හිතුණා. දැන් අපි යමු අපේ මාතෘකාවට. ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න රනිල් මහත්මයා ඔබතුමාගෙන්ම. දැන් ඔබතුමා සභාපතිනේ. සභාපති කියන්නේ බාරදූරේ වගකීමක් සහ තනතුරක්. මේ වගේ සංගමයක් ඇයි පටන් ගත්තේ? මොකක්ද අරමුණ? ඇත්තටම මං හිතන්නේ 1990 1980 ගණන් කාලවලත් මගේ පියත් මේ ශේත්‍රයේම හිටියේ. ඔහුත් ඒ වගේ සංගම්වල ඉඳලා තිනවා. නමුත් කාලානුරූපව ඒවා නැති වෙලා තිබුණා. නමුත් අපි අද ඉන්න ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය හරියටම ආරම්භ වුණේ 2009 දී. ඉතින් අපි මේ රටේ තියෙන පොදු දෙයක්. ඒ කියන්නේ අපිට ඇත්තටම ගැටලුවක් වුණාමනේ අපි ඇත්තටම ඒක රාශි වෙන්නේ. අපිට එහෙම ලොකු ගැටලුවක් තිබුණේ නැහැ. හැමෝම ස්වාධීනව තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන ගියා. නමුත් අපිට පළවෙනිටම ව්‍යාපාරය වලට දැනෙන දෙයක් සිද්ධ වුණා 2009 දී ජාතික සමාන රියදුරු බලපත්‍රයට අදාළ ඡායාරූපය ඒක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ඒ ඡායාරූපය ගන්න උන්ගේ තාක්ෂණය වැඩි දියුණු කළා. එතනදී ඡායාරූප ශාලාවට ඒ ඡායාරූපය හිමි වුණා. එතකොට අපි තේරුම් ගත්තා මේක මෙතනින් ඒ කියන්නේ මේ තාක්ෂණයට එක්ක අපි ගියේ නැත්නම් අපි නැති වෙනවා. එහෙම නැත්නම් අපි මේ වෙනුවෙන් සටන් කරන්න ඕන කියලා. එතකොට තමයි අපි අපේ මේ සංගමේ නිර්මාතෘ රංජිත් මහත්මයා එතුමා තමයි දෙල්ගොඩ එතුමාගේ ඡායාරූප ශාලාව තියෙන. එතුමා මේ පිරිස එකතු කරගෙන අපි මුලින්ම කඩුවෙල පිහිටිය ස්ථානයකදී රැස් වෙලා අපි සංගමයක් පිහිටවලා මේ ගැන රජයට කරුණු පහදා දෙන්නත් ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් සංගමයක් අපි නිර්මාණය කරගත්තේ. ඉතින් ප්‍රශ්න රාශියක් එක්ක අපි ගිහිල්ලා රජයත් එක්ක ඒකාබද්ධ වෙලා ජාතික ගුවන් ගමන් බලපත්‍ර ඡායාරූපය පුද්ගලයන් ලියාපදිංචි මේ දෙපාර්තමේන්තුව හරහා ඔබගත් සතු තියෙන ජාතික හැඳුනුම්පතේ ඡායාරූපය මේ ඡායාරූප සඳහා රජයත් එක්ක එකතු වෙලා ඒ මුද්දුකාංග අපේ ඡායාරූප ශාලාවට අරගෙන දැන් අපි ඡායාරූප ශාලාව විසින් ඒ ඡායාරූපය අරගන්නවා. ඉතින් අපි සංගමයක් හැටියට මෙහෙම ඉන්නකොට අපිට මේකේ තියෙන ගැටලු එතකොට ඇත්තටම අපි මම ඉන්නේ කොළඹ නමුත් මෙතුමා ඉන්නේ ගම්පහ. එතකොට යාපනය එතකොට හැම ලංකාවේ ඉන්න පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා තිබෙන සියලුම දිස්ත්‍රික්කවල සියලුම ඡායාරූප ශාලා දිස්ත්‍රික්ක වශයෙන් එකතු වෙලා ඒක අවසානයේදී සමස්ත ලංකා ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ ඒකට නිලධාරීන් පත් වෙලා මේ සංගමය නිර්මාණය කරගෙන අපි ජාතික වශයෙන් මේ කාර්යයට මුහුණ දෙනවා. එතකොට ඇතරම පාරිභෝගිකයන්ට වෙන ගැටලු පාරිභෝගිකයන්ට අපෙන් විය යුතු දේවල් ගැන අපි සංගමයක් හැටියට අපේ සමාජිකයන් දැනුවත් කරලා මහ ජනතාවට ඒ සේවය අපි ලබා දෙන කටයුතු කරමින් ඉන්නවා. ඔය තමයි පටන් ගැන්ම සහ අරමුණු ටික. සංගම් පටන් ගත්තට වැඩක් නැහැ. සංගමයකින් රටකට වැඩක් වෙන්නේ නැත්තම් සමාජයකට වැඩක් වෙන්නේ නැත්තම් දැන් සමස්ත ලංකා ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයෙන් මොකක්ද තියෙන වැඩේ? ඔන්න ප්‍රශ්නෙට උත්තර ගේන්න කෙටි විරාමයකට ගිහින් නැවත හමු වෙමු.
ඡායාරූපයක් කියලා කියන්නේ අපේ මතක ගබඩාවක්. අපි ඒ දේවල් වලට හරි ආදරෙන් යුතු ඒ දේවල් බදාගෙන ඉන්න ඕනේ. නේද? ඡායාරූපයක් කියන දෙයකට කොච්චර ආදරය කරනවද? පෞද්ගලිකව මම වගේම බලාගෙන ඉන්න ඔබත් මතක ගබඩා කරගන්න කැමතියි. ඒ නිසාම ඔබේ මතකයන් අද දවසේ අලුත් කරන්නට අපි සෝදානම් වෙනවා. දැන් අපි සංගමයක් ඇයි පටන් ගත්තේ? සහ මෙහි අරමුණ මොකක්ද? මේ ගැන කතා කරා. ඊළඟට මම එනවා නවීන්ද්‍ර මහත්මයා ඔබතුමාගේ පැත්තට. දැන් එදා සිට අද දක්වා දිස්ත්‍රික්ක 25ම සමාජිකයන් මෙහි ඉන්නවනේ. එතකොට මේක දීප ව්‍යාප්ත වැඩක්. මේ වැඩේ දැන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට එනවා. කොහොමද සමාජිකයන්ගේ දායකත්වය මේ වෙන්නේ? ඇත්තටම අපි මේ සංගමේ 2009 බියගමදී ආරම්භ කරද්දී අපේ රංජිත් ප්‍රේමතිලක මහතා මූලිකත්වයේ නිර්මාණය කරලා එතුමා තමයි ප්‍රථම සභාපති අධ්‍යක්ෂක විදියට මේක නිර්මාණය කෙරුවේ. 100ට අඩු ප්‍රමාණයක් තමයි මුලින්ම මේකට සම්බන්ධ වුණේ. සමාජිකයන් ගම්පහ දිස්ත්‍රික්කයේ මූලික කරගෙන තමයි මේ සංගමය බිහි වුණේ. එතුමා දෙල්ගොඩ. ඉතින් එතුමාගේ කැපවීම උනන්දුවෙන් ඒක විකාශනය වෙලා ක්‍රමයෙන් අපි දිස්ත්‍රික් සංගම් ඇති කරගෙන දිස්ත්‍රික් සංගම් වෙනම යන්නේ. හැම දිස්ත්‍රික් එකකටම අපේ මේකේ මූලිකම දේ චාරුසලා හිමියෝ තමයි මේකේ සාමගිකත්වය. සරලවම මේ කියන්නේ ස්ටුඩියෝ එකක් තියෙන්න ඕනේ. ඒතකොට අපේ තියෙන්නේ ස්ටුඩියෝ එක පාරිභෝගිකයන්ගේ විවෘතව තියෙන්න ඕනේ නිතරම. අර බෝඩ් එක ගහලා ගෙදරට එන්න බෑ. පාරිභෝගිකයන් ආම කෝල් කරනවා නම් අපි අපේ සාමයත්වය ගන්න නම් මූලිකම සුදුසුකම තමයි ඡායාප්‍රසාලා විවෘතව තියෙනවා. ඒක නිශ්චිත වෙලාවක් තියෙන්න ඕනේ. හදිසි අවස්ථාවකට ගැටලුවක් නෑ. නමුත් නිතරම පුළුවන් තරම් ඡායාප්‍රසාලා විවෘතව තියෙන්න ඕනේ. ඉතින් එතුමාගේ මූලිකත්වයෙන් මේක ආරම්භ කරුවේ බොහොම 100කටත් අඩු ප්‍රමාණයක්. ඊට පස්සේ දැන් දිස්ත්‍රික්ක 25ම අපි වෙනම අනන්‍ය මේ සංගම් කියන්නේ ඡායාප්‍රසාලා හිමියන්ගේ සංගමේ තියෙනවා. දැන් ඉන්න අපි 4000කට අධික ප්‍රමාණයක්. එතකොට දිස්ත්‍රික්ක 25ම එකතු වෙලා තමයි අපේ මව් සංගමය හැදෙන්නේ. ඒකේ නියෝජිතයින්ගෙන් තමයි මව් සංගමේ විවිධපත් වෙන්නේ. කියන්නේ සමාජිකපත් වෙන්නේ. ඒක පරිපාලනයේ ලේසි හින්දා. එතකොට දිස්ත්‍රික් සංගම් වලට යම්කිසි ගැටලුවක් මොන හරි මතුවුනොත් ඒක මව් සංගමේ දිස්ත්‍රික් සංගම් වල ඉන්නවා නියෝජිතයෝ 5 දෙනා ගානේ මව් සංගමයට එන. එහෙම ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඒගොල්ලෝ එක්ක කතා කරලා ඒ දිස්ත්‍රික්කයට මොකක් හරි ගැටලුවක් ආවත් අපි ඒක निराකරණය කරලා දෙනවා. මූලිකවම මේකේ තියෙන්නේ අපි රජයත් එක්ක ගනුදෙනු කරද්දී එක සංගමයක් විදියට එකමුතුව මේ වැඩේ පහසු කරගන්න. මොකද අපේ ඡායාප්‍රසාරවල ආදායම එන්න අඩු වෙන හින්දා ඒක වැඩි කරලා අපේ සමාජිකයින්ට යම් වරප්‍රසාදයක් ලබා දෙන්න තමයි අපි මේ ප්‍රධානම අරමුණ මේකේ. ඉතින් දැන් මේ වෙද්දී ඇත්තටම 4000කට වැඩි ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අපිට මේකට වඩා විශාල ප්‍රමාණයක් අපේ එළියෙත් ඉන්නවා සම්බන්ධ වෙන්නේ නැති. මොකද සමහර ඡායාප්‍රසාරා තියෙනවා තනි එක්කෙනා ඡායාප්‍රසාලා පවත්වාගෙන ඉතින් එයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපහසු හින්දා එහෙම ක්‍රමවේදයක් තියෙනවා. අපි ලියාපදිංචි වෙන විදිහත් වැඩසටහන අවසාන වෙද්දී කියමු නවීන්ද්‍ර මහත්මයා. මොකද බලාගෙන නැති යම් කිසි කෙනෙක් ලියාපදිංචිය කොහොමද සිද්ධ කරගන්නේ කියන කාරණාව. රනිල් මහත්මයා දැන් මේ 14 වෙනි අදියර 13ක් පසු කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ අවුරුද්දේ ගම්පහ දිස්ත්‍රික්කයට තමයි සත්කාරකත්වයේ හිමි වෙලා තියෙන්නේ. එතකොට ගම්පහ කොහොමද සෝදානම සහ මේ වෙද්දී සංගමයක් විදියට කොහොමද ලෑස්තිය? තව ටික දවසයි තියෙන්නේ. ඔව් ඇත්තටම අපි මට මතක හැටියට අපි පළවෙනිටම ලෝක ඡායාරූප දිනය සැමරුවේ පන්නල ප්‍රදේශයේදී. එතකොට බදුල්ල, ඇඹිලිපිටිය, එතකොට රත්නපුර, ගාල්ල අවසාන වශයෙන් අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිය වසරේදී 2025 දී සැමරුවා. ඉතින් හැම වතාවකම ඊළඟ වතාවේදී අපි ඊට වඩා අපේ සමාජික සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ වගේම අපේ තියෙන ගුණාත්මක තත්ත්වය ඇත්තටම වැඩි වෙනවා. ඉතින් මේවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ ගන්නකොට අපි ගියවර උනානම් යම් අඩුපාඩුවක් එය කොහොමද වළක්වා ගන්න කියලා මේ උත්සවය කිරීම තමයි අතරම උන්ගේ බලාපොරොත්තුව. ඉතින් ගම්පහ මම හිතන්නේ 100-200ක් ඔවුන් මේක සාර්ථක කරගන්න බලන. මොකද ඔවුන්ගේ දිස්ත්‍රික්කය ඔවුන් උඩින් තියන්න තමයි හැමතිස්සෙම ඒ දිස්ත්‍රික් සංගමය උත්සාහ කරන්නේ. ඉතින් ඒක 100-200ක් මේ පැත්තෙන් සිදු වෙනවා. ඉතින් හැමදාම අපි ඒ දිස්ත්‍රික්කවල සමාජිකයෝ එකතු වෙනවා. මොකද අපිට පුළුවන් වෙලා තිනවා ලංකාවේ ඡායාරූපශාලා හිමියෝ
එක තැනකට එකන මම කියන්නේ එක 100% නොකර අපේ මහිතන්නේ ප්‍රමාණය 20ක් 25ක් ප්‍රමාණය ඒ අදාළ නිලධාරීන් එනවා. ඉතින් ඇවිල්ලා අපි සාකච්ඡා කරනවා, දැන හඳුනා ගන්නවා. ඉතින් එකම ශාස්ත්‍රයක ඇත්තටම සුහදත්වයේ වැඩිවීම මත ඒ ව්‍යාපාරය කටයුතු ඉතාම අර සිත සතුටෙන් අපිට කරන්න හැකි වෙලා තියෙනවා. ඒක තමයි ඇත්තටම අපි ලබාගත්ත මූලිකම ජයග්‍රහණය. ඉතින් මේ හරහා අපි මේවර ගම්පහ දිස්ත්‍රික්කයේදී සමරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඒ හිතවත්කම් වැඩි දියුණු කරගන්න, ඒ අපේ තියෙන ගැටලු ගැන සාකච්ඡා කරන්න අපි යම්කිසි ස්ථානයක් හදන එකයි. ඉතින් ලෝක ඡායාරූප දිනය හැමෝටම පොදු දෙයක්. ඒක අපි අපේම විතරක් නෙමේ උත්සවයේ මම හිතන්නේ කැමරාවක් අත තිබෙන ඕනම අයෙකුට ඒ උත්සවය සමරන්න පුළුවන්. එදා ඒ දිනේ ඒගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඡායාරූප ශාලා හිමියන් හැටියට අපි ඒක මේවර දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉතින් ඔවුන් අති උත්කර්ෂවත් අන්දමින් සමරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේම භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරන නවීන්ද්‍ර මහත්මයා ඔබට ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු ලබා දෙයි. නවීන්ද්‍ර මහත්මයා ඔබේ අතේ තමයි සල්ලි ටික තියෙන්නේ. දැන් අගෝස්තු 18 වේව්ව ලේක් හෝටල් පරිශ්‍රයේ තමයි දවස පුරාම පැවැත්වෙන්නේ. මේ සඳහා ලහි ලහි සූදානමකුත් අපිට පේනවා. දැන් මෙහි පෙළ ගැස්ම කොහොමද සිද්ධ වෙන්නේ? ඇජෙන්ඩා එකක්. ඇත්තෙන්ම දැන් අපි මේක බාරගත්තේ ගිය අවුරුද්දේ අගෝස්තු 19 ඉඳන් තමයි අපි මේක කරනවා කියලා බාරගත්තේ. අපේ ට්‍රොෆි එකක් තියෙනවා. ඒක අපි ලබා ගත්තා අගෝස්තු මේ හම්බන්තොට ශැංගලකේ තමයි ගිය අවුරුද්දේ තිබුණේ. හම්බන්තොට දිස්ත්‍රික්කේ. ඒගොල්ලන් අපි ඒක කරා. එදා ඉඳන් අපි ඉතින් මේක ප්ලෑන් කෙරුවා කොහොමද මේක කරන්නේ. එන අයට පහසුකම් සලසන්නේ. සමහර අය ඊට ඉස්සරින් දෙනවා. ඉතින් ඒ පැත්තේ තියෙන හොටෙල් පරිසරය ඒවත් මේව කරලා බුක් කරලා ඒවත් ලෑස්ති කරනවා. ඉතින් ඒ වගේ ලොකු කල්පතාවයක් තමයි අපිට පැවරලා තියෙන්නේ. මොකද අපි මැද වුණාට සමහර දිස්ත්‍රික්ක තියෙනවා කිලෝමීටර් 600 700 දුරයි. ගම්පහට එන්න ඕනේ. ඉතින් ඒගොල්ලන්ට උදේ එන්න බැරි හින්දා ඒවත් එක්ක අපි ඒ හැමදේම මේ වෙද්දි මේ සංවිධානය කරමින් පවතිනවා. සමහර ඉල්ලීම් වලට අපි දැන්ටත් මේ පියවර අරගෙන තියෙනවා. 17 වෙනිදා තමයි ලොකු වැඩක් තියෙන්නේ. 18 නෑ 18 තියෙනවා. අපි 17 වෙනිදා මේකට ලෑස්ති වෙනවා. දැන්ටත් අපි මේ ඒකේ අරුම්දල් සපයා ගැනීම අපේ ප්‍රධාන අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ප්‍රධාන වෙළඳ ආයතනත් එක්ක අනුග්‍රහක බෞතුන් එක්ක අපි ගිවිසුම් ගත වෙලා ඒගොල්ලන්ගේ මූලික දායකත්වයත් එක්ක ලොකු වැඩක් මොකද 1000ක් විතර එනවා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන පහසුකම් ඒ සියල්ල අපි සපයන්න ඕනේ. එදාට ඉතින් ඒවත් අපි ලෑස්ති කරගෙන දැන් අවසාන අදිරේ තමයි දැන් අපි ඉන්නේ. ඇත්තටම දැන් අපිට මේක කරන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. අඩුපාඩුවක් නැතුව අපි 18 වෙනිදා උදේ 7ට විතර තමයි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රධාන මේ දිස්ත්‍රික් වලින් එන අය මේ හෝටල් පරිසරයට ඇතුල් වෙන්න ඉඩ සලසලා 8:00 වෙද්දී අපේ ප්‍රධාන ආරාධිතමුත්න්ව කැඳවාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. දිස්ත්‍රික්ක සංගම් ටිකේ ආපු අයව ඇතුළට උදැසන 8:30 වෙන විට ඒ කියන්නේ ආරම්භ වෙනවා. දැන් මෙහි වසර ගානක සැකස්මක් තියෙනවා සහ මේ 14 වෙනි අදියර රනිල් මහත්මයා. එතකොට මෙහි විශේෂිත සිදුවීම් යම් කිසි දේවල් තියෙනවද ගිය අවුරුද්දට සාපේක්ෂව? ගම්පහට එන අයට අලුත් දේවල් තියෙනවද මෙහි අන්තර්ගත වෙලා? ඔව් ඇත්තම ගිය වසරටත් වඩා පැමිණෙන අය වෙනුවෙන් අපි මොනවද කරන්නේ කියන එක තමයි අතරම මතන්නේ ගම්පහ දිස්ත්‍රික් සංගමේ මූලිකම දේ වුණේ. මොකද ඒ ලබා ගන්න උන් ටිකට් පතක් මුදල් ගෙවලා ගන්න එක වගේ අපි අඩුම ගානේ දෙගුණයක් උන්ට රැගෙන යන්න ඕන කියන මම දැන් පදනමෙන් උන් ගොඩක් දේවල් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මම උදාහරණ වශයෙන් කිව්වොත් එකක් තමයි ඇත්තටම ප්‍රණීත ආහාර වේලක් එක්ක උන්ට ලබා දීලා තියෙනවා. ඒ සංග්‍රහ කටයුතු මම හිතන උදෑසන ආහාර වේල, ඒ වගේම දිවා ආහාරයක් තියෙනවා. ඒ වගේම මේ වැඩ කටයුතු අවසන් කිරීමට උන් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ උදෑසන 11:30 12 විතර වෙනකොට. නමුත් අපේ උත්සවය අවසන් වෙන්නේ හවස 5ට. ඉතින් ඒ වෙනකම්ම ඔවුන්ට ඒ සංග්‍රහ කටයුතු සහ ඒ පරිශ්‍රයේ අපි අනුග්‍රහක බෞතුන් හා කටයුතු කිරීමට අවස්ථාව සලසා දීලා තියෙනවා. මොකද එදාට අනුග්‍රහක බෞතුන් ලබා දෙන ඒ අපේ සමාජිකයන්ට විශේෂ වරප්‍රසාද ලබා දෙනවා. ඔවුන්ගේ අපි තුමු කැමරා ආම්පන්න වලට දීලා තියෙන වට්ටම්, එතකොට
අපේ මුද්‍රණ කටයුතු කරන ඒ මුද්‍රණ කඩදාසි වෙනුවෙන් දීලා තියෙන විශේෂ වට්ටම්, ඒ වගේම අපි පින්තූර රාමු කිරීම සම්බන්ධයෙන් ගත්තොත් ඒවා හැමෝටම සමහර ආයතන තියෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට හැමෝටම පින්තූර රාමු දෙකක් එදාට ඔවුන්ගේ ගණනේ ඒ අනුග්‍රහකත්වය ලබා දීලා තියෙනවා සමාජිකයන්ට අරගෙන යන්න. ඉතින් එතකොට දිනුම් ඇදීමේ අවස්ථා මං හිතන්නේ 4-5ක් විතරම ලෑස්ති කරලා තියෙනවා. එක විදිහට මං හිතන්නේ ටිකට් පතට දීලා තියෙනවා. ඔවුන් දෙල් ලබා දීලා තියෙන වෙන දැන්වීම වලට වෙනම තරගයක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ කියන්නේ ටිකට් එක අරන් එනවට වඩා අරන් යන්න තියෙනවා. අරන් යන්න තමයි මේ පාර අපි ලෑස්ති කරලා තියෙන්නේ. ඇත්තට මේකේ සම්පූර්ණ ගෞරවය ගම්පහ සභාපතිතුමා ඇතුළු ඒ නිලධාරීන්ට දෙන්න ඕනේ. මොකද ඔවුන් විශාල කැපකිරීමක් කරා. ඔබ දන්නවා ඇති මේ කාලේ ඒ දහසකට ආසන්න සංඛ්‍යාවක් රැස් කරනවා කියන්නේ ඒකට උත්සව ශාලාවක් ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් ඒකට මම හිතන්නේ වැඩිසර නාවික හමුදා කඳවුරේ තියෙන හෝටල් පරිශ්‍රය තමයි අපිට ලබා දුන්නේ. ඔවුන් ඊටම සුහදශීලීව ඒක අපිට ලබා දුන්නා. ඉතින් ඒ වගේම ඔබ දන්නවා දෙයක් පටන් ගන්න, ඒ වගේම මේ විශාල මුදලක් මේකට ඕනි. සමහරවිට අපිට ඒ මුදල් ලැබෙන්නේ අවසානයේදී. නමුත් ඒ කිසිම බාධකයක් පැත්තකින් තියලා ඒ වගේම මේ කාටවත් කිසිම මේ හැමෝම කරන්නේ තමන්ගේ ආත්ම තෘප්තිය උදෙසා මේ සමාජිකයන් ඔවුන් අතින් වියදම් කරගෙන මෙහෙම කරන්නේ ඔවුන්ගේ ව්‍යාපාරයට කීයක්වත් මේකෙන් ලැබෙන්නේ නැහැ. ආත්ම තෘප්තිය ලැබෙන ඔවුන්ට අපි මේක කළා කියන එක. ඒ හැඟීම හරිම වටිනවා. මොකද ඒකයි අපි අගයන්න ඕනේ. මොකද මේ හරහා ව්‍යාපාරික අවස්ථාවක් නෙමෙයි උදා වෙන්නේ. සමාජිකයන් ඒක රාශී කිරීමේ. එතකොට මේ පාර ගම්පා දිස්ත්‍රික්කෙන් ඒ කැපවීම කරනවා. ඉතින් ඒක හැමතිස්සෙම ඒ කරන දිස්ත්‍රික්කයට බරපැන ඔවුන් මේ ගන්න කාලය දන්නවා ඇති. සමහරවිට මේ ව්‍යාපාරය කරන්න මම හිතන්නේ ඔවුන් මාසෙකින් විතර ඔවුන්ගේ අමුදරුවන් එක්ක හරියට කතා කරලත් නැහැ. මොකද හැමදාම මේ වගේ විශාල කර්තව්‍යයක් ලෑස්ති කරනකොට ඒකට රැස්වීම් මොකද ගොඩක් වෙලාට මේ ආයතන තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පා ඉන්න මේ නවීන්ද්‍ර මහත්තයා ඇතුළු ඒ නිලධාරීන් හැමදාම අපි කොළඹදී දකිනවා. ඒ කියන්නේ ඒ ව්‍යාපාරවල උන්ට යෙදෙන්න වෙලාවකුත් නැහැ. මේ කර්තව්‍ය වෙනුවෙන් මහන්සි ඒ නිසා දැඩි පරිශ්‍රමයක් ගන්නවා. ඉතින් මේ පරිශ්‍රමය ගන්නේ ඒ එන අයවත් අපි කරන වැඩේ රටටත් සාර්ථක පණිවිඩයක් දෙන්න. ඉතින් මේ පාර ඇත්තටම ගිය පාරට වඩා එන පාර ලබන පාර අපේ විශේෂයක් තියෙනවා. ඉතින් රස්සාවයි පරස්සාවයි හැම දෙයක්ම රැකගෙන කරන වැඩක්. දැන් වසර 200ක ගමන් මගක අපි ඉන්නේ. ඓතිහාසික අවස්ථාවක ඉන්නේ. හේලියෝ 200 විශේෂ ග්‍රන්ථයක් සහ සමරු මුද්දරයක් මෙහි සඳහන් වෙලා තියෙනවා. නවීන්ද්‍ර මහත්මයා දැන් මේ කැපී පෙනෙන සම්දිස්ථාන ඡායාරූපකරණය සහ මේ 2026 අවුරුද්දේ මේ සෝදානම් වෙන අපූර්ව උත්සවයේ මෙහි අරමුණ මොකක්ද ඇත්තටම? ඇත්තටම අපේ අරමුණ තමයි චාර්ල්ස් මේක තමයි හේලියෝ 200 ග්‍රන්ථය. මේක වටිනා ග්‍රන්ථයක්. මොකද මේකේ ලිපි පළ කරලා තියෙන්නේ මේ සම්බන්ධ දැනුම තියෙන මහාචාර්යවරු ආචාර්යවරු ප්‍රවීණ විද්වත් කතිකාවක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකේ ලිපි බොහොම ආධුනිකයින්ට වගේම මේ ශාර්පට ඇලුම් කරන හැම කෙනාට වටිනා මේ විස්තර මේකේ ඉතිහාසය මේ ගලාගෙන ආපු විදිය හැම දෙයක්ම මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. අපි මේ හේලියෝ කියන නම භාවිතා කෙරුවේ 1826 ප්‍රංශ ජාතික ජෝසප් නිස්පේ මහතා විසින් ප්‍රථම ඡායාරූපය ගත්ත හේලියෝග්‍රැෆි කියලා. ඒක සිහි වෙන තමයි අපි මේ පොතට නම් කෙරුවේ හේලියෝ 200 කියලා. මොකද දැන් මේ වර්ෂ 200 අද අපි මේ ඉන්නේ. ඒකත් ඔක්කොම සිහි වෙන තමයි මේ ග්‍රන්ථය. මේක ඇත්තරම අදහස අපේ සභාපති ශර්ලි අමරසිංහ මහතාගේ සංකල්පයක් අනුව තමයි මේ ග්‍රන්ථය නිර්මාණය වුණේ. ඉතින් මේක බොහොම වටිනා ග්‍රන්ථයක් මම හිතන්නේ ගම්පහින් දායාද කරන ගම්පහ දිස්ත්‍රික්කෙන් දායාද කරන ඡායාරූප ප්‍රශේෂයට එන ප්‍රවිෂ්ඨ වෙන හා ඉන්න අයට මේක බොහොම වටිනවා. ඒ වගේම අපි සමරු තිලිනියක් මේ අවස්ථාව මේ මුද්දරයක් අපි නිකුත් කරනවා. ඒකත් මේ වසර 200ක් සපිරෙන හින්දා සිහිවටනයක් විදියට අපේ ඡායාරූප සලා හිමියන්ට වගේම අනිත් අයටත් ඒක මිලදී ගන්න පුළුවන්. ඒක අපි ලස්සන ෆ්‍රේම් එකකට දාලා තමයි අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකත් විශේෂයි මේ සිහිවටනයක් ඉද මොකද මේ වසර 200 කතිකාව ඒකිනුත් පළවෙනි වතාවට තමයි අපි මම හිතන්නේ සමරු මුද්දරයක් නිකුත් වෙන්නේ අපේ ඡායාරූප ශිල්පී වෙනුවෙන්. ඉතින් ඒකත් මේ පාර අපි ඉෂ්ට කරනවා කියලා තමයි මේ මේලාවේ කරගෙන යන්නේ.
ඇත්තටම 1926 ජෝසප් නිස්මි මහතා ගත්ත ඒ උත්සාහයේ අද අපි ඇවිල්ලා ඉන්නේ අපිට හිතාගන්න බැරි තරම් දියුණුවකට. ඉතින් ඒක බොහොම අද අපි පාවිච්චි කරන සංග්ලාස් එකේ හිටන් කැමරාවක් ඇවිල්ලා තියෙන. ඒක විකාශනය වෙලා බොහොම දියුණු වෙලා තියෙනවා. ඉතින් හෙලියෝ 200 ග්‍රන්ථය බැලුවට පස්සේ අපිට පේනවා ඇසක් තියෙන්නේ. සූක්ෂමව ඇසක් අවශ්‍යයි නේද ඡායාරූප ශිල්පියෙක්ට. එතකොට මේ ග්‍රන්ථය බැලුම ඔබට පේනවා සහ මේ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒගෙම තමයි අපූර්ව මුද්‍රයක් මේ වෙද්දී නිකුත් කරන්නට සූදානම් වෙලා ඉන්නවා. විශාල දේවල් රසක් සිද්ධ වෙමින් පවතින වෙලාවක මට හිතුණා තවත් දේවල් කතා කරන්නට ඉතිරි කියලා. හැබැයි ඊට පෙර කෙටි විරාමයකට යන්න සිද්ධ වෙනවා. අපි නැවත හම්බ වෙමු. තව දවස් හරියටම 4යි. අද අගෝස්තු මාසේ 14 වෙනිදා. අගෝස්තු මාසේ 18 වෙනිදා තමයි ශ්‍රී ලංකා සමස්ත ලංකා ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයෙන් මේ අපූර්ව වැඩසටහන මේ අපූර්ව උත්සවය තිළින කරන්නට සූදානම් වෙලා ඉන්නේ. එදිනට මම කියවනේ තවත් විශේෂ දේවල් සිද්ධ වෙනවා කියලා. එහිදී පැවැත්වෙනවා වෙළඳ ප්‍රදර්ශනයක්, ඡායාරූප තරඟයක් තියෙනවා සහ තවත් සුවිශේෂ ව්‍යංග රසක් මේ අන්තර්ගත වෙලා තියෙනවා. ඔන්න දැන් නවකෙක් බලන් ඇති අපිට මොකුත් නැද්ද? මොකක්ද උත්තරය? ඇත්තෙන්ම තියෙනවා. අපි මේ ඡායාරූප ප්‍රදර්ශනයක් අපි කෙරුවා. එතෙන්දී විශේෂයෙන්ම අපි පාසල් දරුවන්ට වෙනම පාසල් මට්ටමින් අපි වැඩමුළු පැවැත්තුවා. වැඩමුළු 4ක් විතර පැවැත්තුවා පාසල් මට්ටමින්. ඒ වගේම තරඟයටත් පාසල් අංශයේ දරුවන්ට සහභාගී වෙන්න පුළුවන් නොමිලේ. ඒකට අනිත් අංශවලට අපි පොඩි මුදලක් අය කරලා හැබැයි පාසල් දරුවන්ට ඒ ඡායාරූප ඉදිරිපත් කරන්න නොමිලේ දීප ව්‍යාප්තව සියලුම ඒ කියන්නේ අපි ඒක පෝස්ටර්ස් වලින් ඒ දිස්ත්‍රික් සංගම් වල ඉන නියෝජිතයෝ ඒ පාසල් දැනුවත් කෙරුවා දිස්ත්‍රික් මට්ටමේ. ඉතින් ඇත්තට මේ තරඟයට පාසල් දරුවන්ගෙන් විතරක් ඇවිල්ලා තියෙනවා පින්තූර 1000කට වැඩි ප්‍රමාණයක්. ඒක ලොකු ප්‍රවණතාවයක්. අපි දක්ෂයෝ ඉන්නවද කොහොමද? ඇත්තටම ඉන්නවා. හොඳ පින්තූර, හොඳ නිර්මාණ තිබ්බා. ඒ කියන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් ගන්න මට්ටමේ හොඳ ආලෝක තත්වයන් යටතේ ගත්ත ඡායාරූප එතන තිබුණා. දේවයි ස්විට් වෙලා. මම මෙහෙමත් ඒ ප්‍රශ්නේ නගර ආශ්‍රිතවද ගම්බදවද? අපිට කාණ්ඩ කරන්න අමාරුයි. අමාරුයි ඒක කාණ්ඩ කරන්න. මොකද අපි මේ මොකද තාක්ෂණය නැහැ කියලා සමහර ළමයි දේවල් අත්හදා බලන්නේ නැහැ. නැහැ. ඇත්තටම මෙතෙන්දී අපි ගිහිල්ලා ඒ වැඩමුළුවේදී කිව්වේ ඔබගේ අමතර කාලය මේ වගේ දෙයකට යොමු වෙන්න. මොකද මේක හොබි එකක් විදියට කරන්න. එතකොට අපි පණිවිඩයක් දෙන්නත් උත්සාහ කෙරුවා පාසල් මට්ටමින්. වැරදි දෙයකට වැඩිය මේක බොහොම හොඳයි. මොකද මේකේ ලොකු වටිනාකමක් තියෙනවා. එදාට වැඩිය අපි මේ ක්ෂේත්‍රයට ආපු කාලෙදී අද ජාත්‍යන්තර තරඟ ගොඩක් තියෙනවා. ඡායාරූප තරඟ ප්‍රදර්ශන මේ විදි ගොඩක් පවත්වන වසරකට. ඒකට ඒවට ඡායාරූප ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට ක්‍රමවේද තියෙනවා දැන් ඇත්තම දියුණුවයි. ඉතින් එතෙන්දී ලොකු තෑගි හම්බ වෙනවා. පිටරට සවාරි හම්බ වෙන ජයග්‍රහණ කරන අයට. ඉතින් ආධුනිකද එහෙම මේකක් නැහැ. ඡායාරූපයේ තියෙන ආලෝක තත්ත්වයන් ආයේ නිර්මාණාත්මක තත්ත්වයක් එක්ක ඒවට ඉදිරිපත් වෙලාම තමයි ඒකේ මේ අත්දැකීම් එක තමයි යන්න පුළුවන්. ඒකින්ද පාසල් දරුවෙන් අපි ඉල්ලුවේ ඔබ සමහර වෙලාවට අපි වයිල්ඩ් ලයිෆ් කියලා හුඟක් අය යාළ විල්පත් ඒ වගේ යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කිව්වේ එහෙම නෙමෙයි. අපිට ගෙවත් වෙදිත් මේ වැඩේ කරන්න පුළුවන්. ලොකු මිල අධික කැමරාවක් අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය මට්ටමේ කැමරාවක් අරගෙන ඔබ ඉස්සර පුරුදු වෙන්න ගෙවත් ඉන්න සතෙක් මොකේ එහෙම ඡායාරූපයක් අරගෙන කැප්චර් කරලා ඒක රස විඳින්න. ඒතකොට අමතර
කාලේ ඒකට යොමු කරන්න. ඒතර ඔබේ මනස සංසුන් වෙනවා. බොහොම නිදහස් මනසක් ඇති වෙනවා. ඔබේ අධ්‍යාපන කටයුතුටත් ඒක පහසුවක් වෙනවා. ඒක නිසා අපි ගොඩක්ම උත්සාහ කෙරුවේ පාසල් දරුවන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අඩු ගානේ පොඩි ප්‍රමාණයක් හරි මේකට නැඹුරු කරලා සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න. දක්ෂයන් සිටිනවා සමහරලාට හිතනවා අර ඔවුන් තාක්ෂණයත් එක්ක ගැටෙන්න බයදෝ කියලා. හැබැයි දැන් තරුණ පරපුර දක්ෂයි. අර අපි ඉස්සර ලඟු කරානේ මේ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සම්මත කියලා. දැන් ඒ තාර්කය බිඳලා තියෙනවා. රනිල් මහත්මයා දැන් මේ ඡායාරූප ශිල්පීන්ට සංගමේ සමාජිකයන්ට එතකොට සාමාන්‍ය ජනතාවට මෙය නරඹන්නට එන්න පුළුවන්ද? සමස්තයක් විදියට අපි ලංකාව ගැන කතා කරොත් ඇත්තටම 18 වෙනිදා දින පැවැත්වෙන ලෝක ඡායාරූප දිනය සැමරීම සම්බන්ධයෙන් ඇත්තටම ඡායාරූප ශිල්පීන්ට ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඇත්තම වෙලා තියෙන අපිට තියෙන මේ සීමිත ඉඩකඩවලදී අපේ සංගමයේ සමාජිකයන් ගොඩ දෙනෙක් ඒ තමන්ගේ අවසර පත්‍ර වෙන් කරගෙන අවසානයේ මම හිතන්නේ බොහොම සුළු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ දිස්ත්‍රික්කවල සංගම් ඇත්තටම ඒ ඡායාරූප ශිල්පීන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔවුන් හරහා එදිනට ඔවුන්ට පුළුවන් ටිකට් පතක් අරගෙන සම්බන්ධ වෙන්න. එදින දොරටුවෙන් ප්‍රවේශ පත්‍රයෙන් කරවා ගන්න පුළුවන්ද කොහොමද? එදින දොරටුවෙන් අපි ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ නැහැ. මොකද මම හිතන්නේ එහෙම කරන්න අවශ්‍යතාවයක් වෙන එකක් නැති වෙයි. ඒ කියන්නේ දැනටමත් ඒ ටිකට් පත් විකිණී හමාරයි බොහෝ දුරට. මොකද ඔවුන්ට දිස්ත්‍රික් සංගමය දැනුවත් කරලා ඒ දිස්ත්‍රික් සංගමය හරහා ඔවුන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඔය වගේම දැන් ප්‍රවේශ පත්‍ර විකිණී හමාරයි. යන්න ආසාව තිබුණත් යන්න අවස්ථාවක් උදා කරගන්න බෑ. රනිල් මහත්මයා මම දකිනවා මාස 6 අවුරුද්දේ පාඨමාලා ඡායාරූපකරණය ගැන. දැන් සංගමයක් විදියට බලාපොරොත්තුවක් නැද්ද? එහෙම තැනකට අඩිතාලමක් තියන්නට. ඇත්තම කිව්වොත් එහෙම ඒ ගොඩක් ඡායාරූප ශිල්පීන් මේ වගේ පාඨමාලා හඳුන්වා දීලා තිබෙනවා. ඡායාරූප ශාලාවකට අවශ්‍ය වෙන්නේ ඇත්තටම අපිට අපි රාජ්‍යත් එක්ක ඒකාබද්ධ වෙලා මම හිතන්නේ වෘත්තීය පුහුණු අධිකාරියත් එක්ක අපි යෝජනා කරලා තියෙනවා. ඒක ඒ ඔවුන් කැමති වෙලා තියෙනවා ග්‍රැෆික් ඩිසයිනින් එතකොට ඡායාරූප ශිල්පීන් වගේ අය පුරුදු කරන්න. ඒක නැත්නම් තාම සාකච්ඡා මට්ටමේ යනවා. 90% විතර දැන් මේ වැඩ කටයුතු අවසන්. අපි සංගමයක් හැටියට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒකට මම හිතන්නේ සමාජයේ අවශ්‍ය තරම් ඒ ඡායාරූප ශිල්පීන්ට තියෙනවා පාඨමාලා හදාරන්න. ඉතින් අපිත් කැමති ඇත්තටම සාමාන්‍ය දරුදැරියන් මේ ඉන්න තරුණ පරම්පරාව ඡායාරූප ශිල්පයට නැඹුරු වෙනවා නම් මොකද ඔබත් මම දකින ඇසෙන් දකින ලෝකයේම ඡායාරූප ශිල්පියෙක් බොහොම වෙනස් විදියකට දකිනවා. ඇත්තටම ඡායාරූප ප්‍රදර්ශන වලට ආවහම තමයි හැමෝම කියන්නේ ආනේ මේ සිදුවීම අපේ ගෙදර දිගවත්තේ තිබුණා. මේ අහවල් තැනක් තිබුණා. ඉතින් නමුත් ඒක දකින්න ඔහු පෙළඹිලා නැහැ. ඉතින් කැමරාවක් අතට ගත්තාම ඊට වඩා වෙනස් කෝණකින් මේ සෞන්දර්යාත්මකව ලෝකේ දකින්න හැකි වෙනවා. ඉතින් ඒකට මුලින්ම පාඨමාලාවක් නෙවෙයි මුලින්ම ඔබ කැමරාවක් අරගෙන මේ විදිහට එන්න අවස්ථාව වුණ තරම් තියෙනවා එළියේ. අපිත් ඇතරම උනන්දු වෙනවා ඉදිරි කාල වකවානුවලදී මහා ජනතාවටත් අපේ ඡායාරූප ශාලාවට එන අයව මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා ඒවට යොමු කරන්න. සමස්ත ලංකා ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය මොවුන් තමයි අගෝස්තු 18 වෙනිදා ජාත්‍යන්තර මේ ඓතිහාසික අවස්ථාව සමරන්නට සූදානම් වෙලා තියෙන්නේ. නම් නොකියුවාට ලංකාවේ බොහෝ වටිනා සන්නාම නම දිනාගත් සන්නාම මූල්‍යමය වශයෙන් මොවුන්ට සම්පත්දායකත්වය ලබා දීලා තියෙනවා. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. දැන් රජයෙන් යම්කිසි සහනයක් තියනවාද? කොහොමද ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය රජයෙන්? ඇත්තම රජය හා ඒකාබද්ධව තමයි අපි ජාතික හැඳුනුම් පතත් ගුවන් ගමන් බලපත්‍රයේ ඡායාරූපය ගන්නෙ. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුවට අපි සහයෝගය ලබා දෙනවා. ඒ තැපැල් හැඳුනුම් පතට ඡායාරූපය ලබා දෙන මේ වගේ හැඳුනුම් පත් ඒ පුද්ගලයෙක්ගේ අනන්‍යතාවය සාතික කිරීම සඳහා ගන්න ඒ ඡායාරූප වෙනුවෙන් රජය සමග අපි සම්බන්ධ වෙනවා. ඉතින් රජයෙන් ඇත්තටම රජයේ තේරුම් අරගෙන තියෙනවා අපි ඇත්තටම රජයට බරක් නැතුව පුද්ගලයන් ඒ ස්වාධීනව මේ කරන ව්‍යාපාර කටයුතු වලින් ඒක රජයට වෙන පහසුව. ඇත්තටම අපේ ඉන්න ඡායාරූප ශාලා හිමියන් 90%කට වඩා මම හිතන්නේ ඔවුන් ආදායම් බදු ගෙවන ව්‍යාපාරිකයන්. ඉතින් ඒක රටට විශාල සේවයක්. ඒ වගේම රජයෙන් මේ කාර්යය සඳහා ඇත්තටම
අපිට බොහොම ධනාත්මක ප්‍රතිචාර දක්වලා තියෙනවා. මම හිතන්නේ අපි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සම්බන්ධ වෙන්නේ රාජ්‍ය අමාත්‍ය විජිත හේරත් මැතිතුමා තමයි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එදිනට පැමිණෙන්නේ. ඉතින් එතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්. ඉතින් බොහොම සාධනීය ලෙස එදා ඉඳන් අපිට මොකද මේ හැම දේශපාලනය කරන ඒ රජයේ ඉන්න රාජ්‍ය නිලධාරීන් ඉඳන්ම හැමෝම කුමන හෝ චාරුප ශාලාවකට ගිහිල්ලා ඔවුන් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි ආගන්තුකයන් නෙවෙයි ඔවුන්ට කවදාකවත්. ඉතින් අපි ඔවුන් රජය පවතින ඕනම රජයක් එක්ක තාම සහයෝගයෙන් කටයුතු කරනවා. සෝදානම් කටයුතු කරන්නට. නවීන්ද්‍ර මහත්මයා දැන් පෞද්ගලිකව මෙහෙම දෙයක් අහන්නම්. ඔබට අදහස් දක්වන්නට පුළුවන් සමස්ත ලංකා ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය කියන මේ සංගමය තුලින් සහ ඔබ පෞද්ගලිකව මේ කරන වැඩෙන් කොච්චරක්නම් මානසික තෘප්තියක් ලබනවද? මානසික තෘප්තිය නම් ඇත්තටම කියන්න බෑ. ඒක මාර වටිනාකමක්. මොකද අපි කාලයක් තිබ්බා එහා ඡායාරූප ශාලාව එක්කෙනාව කතා කරන්නේ නැති. අඳුරන්නේ. එතකොට එහෙම බැඳීමක් තිබෙන්නේ. අද වෙද්දි මේ සංගමයේ හින්දා අපි එහා ඡායාරූප ශාලාව නෙමෙයි ලංකාවේ එහා කොනේ ඡායාරූප ශාලාවේ ඉන්න සහෝදරයවත් අපි අද දන්නවා. එතකොට අපිට ඒක වචනෙන් කියන්න බැරි තරම් මාර වටිනාකමක් හම්බෙලා තියෙනවා මේ සංගමයේ හින්දා. ඉතින් එතෙන්දී දැන් අපිට මොන හරි අඩුපාඩුවක් තිබ්බොත් එහා ඡායාරූප ශාලාවට කතා කරුවම හරි ටක් ගාලා දෙන්න. එහෙම නැහැ. ඒතර අපේ මැෂින් එකක මොන හරි ප්‍රශ්නයක් තිබ්බා ටක් ගාලා අපේ කස්ටමර් කෙනෙක් ආවත් අපිට ඒ වැඩේ කරගන්න බැරුණා ටක් ගාලා කතා කරලා අනිත් පැත්තට යවලා එයාගේ අවශ්‍යතාව අපිට ඉෂ්ට කරන්න පුළුවන් මට්ටමේ සහෝදරත්වයක් එහෙම බැඳීමක් අද තියෙනවා. ඉතින් ඒක මාර වටිනාකමක් ඇත්තට මේ සංගමෙ හින්දා ලැබිච්ච අපිට. ඉතින් අපි පිට දිස්ත්‍රික්කයකට ගිහිල්ලා අපිට මොකක් හරි අවශ්‍යතාවයක් අඩු හොඳ කෑම කන්න පුළුවන් තැනක් ඇව්වත් ටක් ගාලාගෙන අහවල් තැනට යන්න. සමහරට ඒගොල්ලොත් එනවා අපිත් එක්ක ඒ අවස්ථාවට. ඉතින් ඒක නිසා ඇත්තට ලොකු වටිනාකමක් හම්බෙලා තියෙනවා. අපිට ලොකු මේ සහෝදරයෝ ටිකක් හම්බෙලා තියෙනවා. උතුරු පළාතට ගියත් භාෂාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම තිබ්බත් ඒගොල්ලෝ කොහොම හරි අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩවලට ඒ ගියාම අපිට මාර විදිහට සලකලා සහෝදරත්වයෙන් අපි වැඩ කරනවා. ඉතින් ඒක මාර වටිනවා ඇත්තටම. මොනව නැතත් සුහදත්වය වර්ධනය වෙලා තියෙනවා. සංගමයේ කිනිය තමයි සිදුවිය යුත්තේ. මම අවසන් ප්‍රශ්නය යොමු කරනවා රනිල් මහත්මයා ඔබට. සංගමයක් පිහිටි වෙලා තියෙනවා. සමස්ත ලංකා ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය කියලා රටක් එකතු කරලා තියෙනවා ශාලා හිමියන්. ඔබ සහ ඔබ සංගමය මොකක්ද සමාජයට දෙන්න ඉන්න පණිවිඩය සහ පෞද්ගලික වෙන්න පුළුවන් සංගමයක් විදිහට වෙන්න පුළුවන් සභාපති විදියට කොච්චර සතුටක් තියනවද? ඇත්තටම අපි වර්ෂ දෙකකට තමයි අපි නිලධාරීන් අතරම පත් වෙන්නේ. ඉතින් මමත් මෑතකදී තමයි සභාපති ධුරයට පත් වුණේ. නමුත් ඒක ඇත්තටම ලොකු බාරක් තියෙනවා. ඒ වගේම මෙතුමා කිව්වා වගේම පළවෙනියටම මට තියෙන වටිනම දේ තමයි අපේ මේ සහෝදරත්වය. අපි රටේ සාපේක්ෂව නොයෙක් ව්‍යාපාර කටයුතු වල නිරත වෙන අයත් එක්ක අපි සාකච්ඡා කරද්දී අපි ඇත්තටම ගොඩක් වාසනාවන්තයි කියලා දැනෙනවා. මොකද අපිට දැන් තියෙන වාතාවරණයට ඇත්තටම අපේ එකම ශාස්ත්‍රයේ අපේ තරහකාරයෝ නැති තරම්. ඒ කියන්නේ අපිට හරි වටිනාකමක් ඒ ව්‍යාපාරේ නිරත වෙලා ඉනකොට අපි වැඩ කරන්නේ ගොඩක් සතුටින්. අපිට ඕනම ගැටලුවක් ඕනම වෙලාවක අපිට දුරකථනයේ තියෙනවා නම් අපි සම්බන්ධ වෙනවා ලංකාවේ ඕනම කෙනෙක්ගෙන් මේ ප්‍රශ්නයක් निराකරණය කරගන්න. ඒකට අවශ්‍ය සහයෝගය ඒ උදව්ව අනිවාර්යයෙන්ම අපිට ලැබෙනවා. ඉතින් මම සභාපතිවරයා හැටියට මම දකින්නෙම අපි මේ ඒ ජයග්‍රහණයම සෑහෙන්න දුරට වටිනවා කියන එකයි. ඉතින් සමාජයට මට කියන්න තියෙන්නේ ඇත්තටම මේ සමිති සමාගම් කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කාවත් තලා පෙලන්න නෙවෙයි. අපි මේ කටයුත්ත කරන්නේ ඇත්තටම අපි ගැන විතරක්ම හිතලත් නෙවෙයි. අපි ඉන්නේ පාරිභෝගිකයාට කොහොමද අපි හොඳ සර්විස් එකක් දෙන්නේ? ඒක කොහොමද වර්ධනය කරගන්නේ? ඒක එක දිස්ත්‍රික්කයකින් ඒ හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කරොත් අපි ඊළඟ එක තව දිස්ත්‍රික්කයකට අරගෙන යනවා. ඉතින් හොඳ දෙයක් අපි ඇත්තටම මේ මෑතකදී කොළඹ දිස්ත්‍රික්කයෙන් කරා අපි එක වැඩමුළුවක්. ඒකට අපි තනියම කරන්නේ අපි තවත් දිස්ත්‍රික්කවලට ආරාධනා කළා. ඒගොල්ලන්ටත් මේ දැනුම බෙදා හරිනවා. මේ හරහා සමාජයටත් ඒ කියන්නේ ඉස්සර ගිහිල්ලා අපේ ආයතනයකට එනකොට අපි පාරිභෝගිකයාට සලපුක විදිහට වඩා අපි පියවර කීපයක් දැන් ඉදිරියට ගිහිල්ලා මොකද අපි ඉස්සර තනියෙන් ව්‍යාපාර කරනකොට අපි දන්නේ අපේ ගැන විතරයි.
දැන් අපි ව්‍යාපාර ගණනාවක මේ විදි මේ ක්‍රමේ සාර්ථකයි මේ විදිය පාරිභෝගික සතුටුයි කියන එක මත අපේ ව්‍යාපාරත් ඇත්තටම සාර්ථක වෙලා තියෙනවා. අපිත් සතුටු වෙනවා. මම හිතන්නේ ඒක හරහා අවසානයේදී පාරිභෝගිකයාටත් සාධාරණත්වයක් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ සංගමය ගැන ඊට වඩා මම හිතන්නේ කියන්න අවශ්‍ය නැහැ. මම ඒ ගැන ඇත්තටම 100%ක්ම සතුටුයි. ලොව ජයග්‍රහණය කරපු බොහොමයක් දෙනා තනියෙන් වැඩ කරපු අය නෙවෙයි. එකතු වෙලා වැඩ කරපු අය. ඒ නිසාම ඔවුන් ජයග්‍රහණ ලැබුවා. සමස්ත ලංකා ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයත් එයට හොඳ උදාහරණයක්. ඉතින් අගෝස්තු 18 වේවුව ලේක් හෝටල් පරිශ්‍රයේ පැවැත්වෙන මේ ඓතිහාසික අවස්ථාවට චන්ද්‍ර ටීවී අපි ඔබට සුභාශිංසනය කරනවා. ඒත් සමගින් සමුදෙනවා සමස්ත ලංකා ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමේ සභාපති රනිල් රූපසිංහ මහත්මයා ඔබතුමාටත් සහ සමස්ත ලංකා ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමේ භාණ්ඩාගාරික නවීන්ද්‍ර චන්ද්‍රරත්න මහත්මයා ඔබතුමාටත් ආයුබෝවන් කියලා. ස්තුතියි.